හායි යාළුවනේ වීඩියෝ එක තල්ලු කරන්න නැතුව බලන්න විශේෂ දෙයක් කියන්න තමයි මම මේ දවසේ වීඩියෝ එකට ආවේ. කලින් දාලා තිබුණා නයි පොළොංගොත් එක්ක සර්පයොත් එක්ක ජීවත් වෙන තරුණ කොල්ලෙක්ගේ වීඩියෝ එකක් දාලා තිබුණා. ඒ වීඩියෝ එකේ ඉන්න කොල්ලට උදව්වක් අවශ්‍ය වෙනවා. මුලින්ම ඒක ඒ කොල්ලගේ ගෙදර ඒ කොල්ල කොහෙමද නිදාගන්නේ ඒක බලමු. එන්න යම් වීඩියෝ එකට. යාළුවනේ මේ කොල්ල ඉන්නේ මේ ගෙදර තමයි. මේ කොල්ලගේ රස්සාව මේව තමයි. ඉතින් සත්තු ඒ කියන්නේ නයි එහෙම නයි පොළඟ එහෙම අල්ලන් ඇවිල්ලා විසදත් ගලවන්නේ අර අරන් ඇවිල්ලා ඔහොම කැලෑවට මේව කරලා දානවා. එතකොට මේ කොල්ල නවතින ගෙදර මේක තමයි මේ දෙක්කද. ඔක්කොම කෙඩිලා කුඩු වෙලා තියෙන දෙක්කද මේ පිටිපස්සේ තියන්. මේ වෙනවද? මේ තමයි කොල්ලේ ගෙදර. මේ එතකොට මේ කොල්ල ඇවිල්ලා මේ සත්තු එහෙම අල්ලන් ඇවිල්ලා මුකොටි පිඹුරෝ ඒ වගේ සත්තු වේලා අල්ලන් ඇවිල්ලා මේ මරන්නේ. මේ ඇවිල්ලා කරන්නේ ඒ ඔක්කොම කැලෑවට තමයි අතාරින්නේ. එතකොට බලන අය ඉන්නව නම් මේ කොල්ලට පොඩ්ඩක් උදව්වක් කරන්න. ඒ කියන්නේ ලංකාවට වටිනා කොල්ලෙක්. ඒ කියන්නේ මුගේ කැපකිරීම දෙක්කද? සත්තු මරන්නේ අරන් ඇවිල්ලා ආරක්ෂා කරලා ටික දවසක් ඉඳලා බෙහෙත් ටික කරලා අරන් ගිහිල්ලා දානවා. ඒ වගේ කොල්ලෙක්ට ඒක තමයි ඒ කොල්ලේ ගෙදර. ඒ කොල්ලට ඇවිල්ලා රස්සාව කරන්න බෑ. ඒ කියන්නේ ඒ කොල්ලාගේ රස්සාව ඇවිල්ලා ගෙවල් වල තියෙන අර ගෙවල් වලට එන සත්තු නයි පොළොංගේ මයින් කරනවා. නැත්නම් කට්ටිය ලාම්පු තෙල් අනම්මනම් ගාලා මරලා දාන හින්දා ඒ කොල්ල ගිහිල්ලා ඒක අයින් කරලා ඒකට බෙහෙත් එහෙම කරන්න ඕන නම් ඒක කරලා ආයිමතරන් ඇවිල්ලා දවස් 5ක 6ක් තියලා කැලෑවට මුදා හරිනවා. ඒක තමයි ඒ කොල්ලගේ රස්සාව. ඒ කොල්ල ඉල්ලන්නේ ඒ කොල්ලට නිදා ගන්න හොඳ ආකාරව ඇඳක් නැහැ. ඒ කොල්ලට එඳුමක්වත් නැහැ. ඒ කොල්ලට හරියාකාරව ඉන්න ගෙයක් නැහැ. දැන් ඒ කොල්ල ඉල්ලන්නේ එයාට පුළුවන් උදව්වක් කරලා දෙන්නයි කියලා. ඒ වගේම ඉතින් මේ ලාංකික ජනතාව මේ වීඩියෝ එක බලනවා නම් මම මගේ නම්බරේ දාන්නම් ගහගන්න 076යි 94යි 720යි 59යි 076යි 94යි 720යි 59යි මොකක් හරි ඒ කොල්ලට උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ මගේ නම්බරයට කෝල් එකක් දෙන්න. මම එතකොට ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, වෙලිගම ෆිෂින් channel එක අනිවාර්යෙන් subscribe කරන්න. Thank you. Bye.